සලුත් යාළුවනේ අද යන්නේ එයාපෝට් එක පැත්තට මේ ක්ලූච් වල අපේ මල්ලි රට යනවා. රට කියන්නේ ලංකාවට යනවා ඇත්තට. අවුරුද්දක් ඉවරලා යන්නේ. අපි ගිහිල්ලා බලමු ලංකාවේ වගේ එයාපෝට් එක. නැත්තම් මේ වෙනස්ද කොහොමද කියලා. අපි ගිහිල්ලා බලමු. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ ක්ලූච් නපෝකා අවුරුමියන්කු එයාපෝට් එකට. ඉන්ටර්නැෂනල් ඩිපාචර් එක ගාවටම අපිට එන්න පුළුවන්. දැන් අපි ඇතුළට යන්නේ. අපි ගිහිල්ලා බලමු මොකද තත්ත්වය කොහොමද කොච්චර දුරක් අපිට ඇතුළට යන්න පුළුවන්ද කියලා. අපේ ලංකාවේ වගේද නැත්තම් මේ නීති වෙනස්ද කොහොමද කියලා අපි ගිහිල්ලා බලමු ඇතුළට. අපි ඇවිල්ලා ඉන්නේ ක්ලූජ් නපෝකා එයාපෝට් එකට. මල්ලි යනවා ලංකාවට අවුරුද්දක් ඉවරයි වෙඩින් එකට යන්නේ. ලංකාව වගේ ලොකුවට ප්‍රශ්න නෑ එයාපෝට් එක ඇතුළට එන්න. සාමාන්‍ය විදියට තියෙන පොලිසිය අපිට වගේ කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නේ. ඒ වගේ අර ලොකු ආරක්ෂක තත්ත්වයක් නෑ මෙහි. හරිම සරල විදියට තියෙන එයාපෝට් එක. අපේ ටිකටින් කවුන්ටර්ස් ටික. ඒක තමයි තියෙන එයාපෝට් එක. මේක දෙවෙනි විශාලතම එයාපෝට් එක ක්ලූජ් නපෝකා අවුරුමියන් එයාපෝට් එක කියන්නේ. මාන්‍යවල තියෙන. තමයි දෙන්නේ එයාපෝට්. ශ්‍රී ලංකාවේ වගේ ලොකු ආරක්ෂක තත්ත්වයන් යටතේ යදී ආරක්ෂිත කලාපයක් වගේ නෙමෙයි සරල විදියට තියෙන ලොකු සෙනගත් නැහැ. ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් මෙතන යනවා. this one white color. Nepal. බෑග් එක රැපින් කරන්න ලේ 45ක් ගන්නවා. එක බෑග් එකේ ලේ 45. අපිට බෝඩින් පාස් ඉෂුව කරන කවුන්ටර්ස් ළඟටම යන්න පුළුවන් පැසෙන්ජර් එක. එහෙම ප්‍රශ්නයක් නැහැ කිසිම. එතකොට අපි ෆ්ලයිට් එක දැන් තියෙන්නේ 9:55ට ටර්කි ආවේශ්. තාම වෙලාව 7ටවත් නැහැ. ඒකින්ද තමයි තාම පැසෙන්ජර්ස්ලා කවුරුත් නැත්තේ. කොහොමත් බුකරෙස්ට් තරම් රෂ් එකක් නැහැ ක්ලූජ් නපෝකා වල. රොමේනියාවේ දෙවෙනි විශාලතම ගුවන් තොටුපළ තමයි ක්ලූජ් නපෝකා කියන්නේ. බුකරෙස්ට් වල තත්ත්වය මේ වගේම තමයි. ලොකු ආරක්ෂක වැඩපිළිවෙළවල් නැහැ ලංකාවේ වගේ. පැසෙන්ජර්ත් එක්ක ඇතුළට එන්නත් පුළුවන් මේ වගේම. මම දන්න තරමින්. එහෙනම් ඔන්න ඉතින් මල්ලි නයි යනවා ලංකාවට ගිහිල්ලා එන්න. අපිත් ඉතින් දින ගණන් කර ඉන්නේ ලංකාවට යන දවස එනකම්. ඊ ලංකාවට ගිහිල්ලා අපේ පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න. ඒ දවස් ඉක්මනටම උදා වෙයි. එතකන් අපි බලන් ඉමු. එහෙනම් ගිහිල්ලා එන්න තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්. ඔයාලට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම දිමියා ක්ලූජ් නපෝකා වලින්. When we get